අයිබෝවන් අදත් මම ඔයගලන්ව සාදරයෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. අද මම ඔයගලන්ට ගෙනාවේ ඉතිහාසයේ සිංහල පාඩම ශිෂ්ටාචාර 6 වෙනි ශ්‍රේණියේ ශිෂ්ටාචාර කියන්නේ ඔයගලන්ගේ අච්චු පොතේ 3 වෙනි පාඩමයි. පළමු වන කොටස නගර බිහිවීම. ඉස්සෙල්ලම සරල හැඳින්වීම. මතකද අපි කලින් පාඩම් වල ඉගෙන ගත්තේ මිනිස්සු මුලින්ම තැන තැන ඇවිදිමින් ආහාර හොයාගෙන ජීවත් වුණා කියලා නේද? පස්සේ ගොවිතැන කරන්න පටන් ගත්තා. දැන් අපි බලමු ඒ මිනිස්සු තවත් දියුණු වෙලා එකතු වෙලා ලොකු ගෙවල් හදාගෙන එකට ජීවත් වෙන්න පටන් ගත්තේ කොහොමද කියලා. ඒක තමයි නගර බිහිවීම කියලා කියන්නේ. ගම්මානවල හිටපු මිනිස්සු ගොඩක් කාලයක් මිනිස්සු ගම්වල තමයි ජීවත් වුණේ. කාලයත් එක්ක සමහර ගම්වල මිනිස්සු ගොවිතැන් කරලා සත්තු ඇති කරලා පුහුණා. ඒත් සමහර අයට හොඳ වගාවන් කරන්න ඉඩම් තිබුණේ නැහැ. ඒ නිසා ඒ අය දුප්පත් වුණා. නගර කියන්නේ මොකක්ද? පොහොසත් මිනිස්සු ටික කාලයකට පස්සේ ගම් වලින් වෙනස් වෙලා ලස්සන ගල් ගෙවල් හදාගෙන හොඳ පාරවල් හදාගෙන වටේට තාප්ප දාගෙන ජීවත් වෙන්න පටන් ගත්තා. ඒ වගේ ලොකු ලස්සන තැන්වල තමයි අපි නගර කියන්නේ. නගරවල පන්සල් වගේ වඳින්න තැනුත් තිබුණා. මේ තියෙන්නේ ඒකේ පින්තූරය. නාගරිකයෝ නගරවල ජීවත් වුණු ඒ පොහොසත් මිනිස්සුන්ට අපි නාගරිකයෝ කියලා කියනවා. එයාලා ආයේ කවදාවත් ගොවිතැන් කළේ නැහැ. එයාලගේ ඉඩම්වල ගොවිතැන් කළේ දුප්පත් ගම්වල මිනිස්සුය. ඒත් අස්වැන්නෙන් වැඩි කොටසක් ගත්තේ නගරවල හිටපු නාගරිකයෝ. ශිෂ්ටාචාරය නගරවල ජීවත් වුණ මිනිස්සුත් එකතු වුණාම තමයි අපි ඒකට ශිෂ්ටාචාරයක් කියලා කියන්නේ. නගර ගම්වලට වඩා ලොකුයි. නගරවල හිටපු මිනිස්සු අකුරු ලියන්න ඉගෙන ගත්තා. නගර පාලනය කරන්න නායකයෝ හිටියා. ආගමික ස්ථාන හැදුවා. ඈතරටවල් එක්ක වෙළඳාම් කළා. අපි දැන් ඉගෙන ගන්න යන්නේ පැරණි ශිෂ්ටාචාරය. ලෝකයේ ගොඩක් පැරණි ශිෂ්ටාචාර තිබුණා. මෙසොපොතේමියානු ශිෂ්ටාචාරය, ඊජිප්තු ශිෂ්ටාචාරය, ඉන්දු නිම්න ශිෂ්ටාචාරය සහ චීන ශිෂ්ටාචාරය ඒ අතරින් ගොඩක් වැදගත්. ඇයි අපි ශිෂ්ටාචාර ගැන ඉගෙන ගන්නේ? මොකද ඒ කාලේ හිටපු මිනිස්සු ගොඩක් දේවල් හොයාගත්තා. ඒ දේවල් අද අපිට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. හරි, අපි අපේ දෙවෙනි කොටසට යන්න ඉස්සෙල්ලා අපි පුංචි විරාමයක් ගමු. දෙවෙනි කොටස අපි ඉගෙන ගත්තනේ පැරණි ශිෂ්ටාචාර වර්ග 4ක්. ඒ තමයි මෙසොපොතේමියානු ශිෂ්ටාචාරය, ඊජිප්තු ශිෂ්ටාචාරය, චීන ශිෂ්ටාචාරය සහ ඉන්දු නිම්න ශිෂ්ටාචාරය. ඒ අතරින් පැරණිතම ශිෂ්ටාචාරය වන මෙසොපොතේමියානු ශිෂ්ටාචාරය ගැන තමයි අපි අද ඉගෙන ගන්න යන්නේ. මෙම ශිෂ්ටාචාරය කොහේද තිබුණේ? මේ ශිෂ්ටාචාරය තිබුණේ යුප්‍රටිස් සහ ටයිග්‍රීස් යන ගංගා දෙක ළඟ. දැන් මේ ප්‍රදේශ අයත් වෙන්නේ ඉරාකයට. මෙසොපොතේමියානු ශිෂ්ටාචාරය කියන වචනේ තේරුම තමා ගංගා දෙකක් අතර තියෙන රට.
කාලය මේ ශිෂ්ටාචාරය බිහි වුණේ අවුරුදු 5000කට විතර කලින්. ගොවිතැන මෙසොපොතේමියාවේ හිටපු ගොවියෝ ගොවිතැන් කළා වගේම සත්තුත් ඇති කළා. ඒත් එහි වැස්ස අඩු නිසා ගංගාවලින් ඇලවල් හදාගෙන වතුර ගොවිපළවලට ගෙන ගියා. ගොඩ ඒරන්න සත්තු පාවිච්චි කළා. ලෝහවලින් හදපු නගුල්, ගල්වලින් හදපු උදළු පාවිච්චි කළා. තිරිඟු, බාර්ලි, පළතුරු, එළවලු වගේ දේවල් වගා කළා. දෙවියන් වහන්සේලා මෙසොපොතේමියාවේ මිනිස්සු වැස්ස, සුළඟ, ගං වතුර වගේ දේවල් දෙවියන් කියලා හිතාගෙන වැන්දා. එයාලා හිතුවේ ඒ දෙවියන් සතුටු කරන්න ඕනේ කියලා. අනු කියන දෙවියා තමයි ප්‍රධානියා. එන්කි කියන්නේ පොළවේ දෙවියා. එන්ලිලි කියන්නේ සුළඟේ සහ ගොවිතැනේ දෙවියා. සිගුරට් මෙසොපොතේමියාවේ හැම නගරයකටම ඒ නගරයට අයිති දෙවියෙක් හිටියා. ඒ දෙවියන්ට පූජා කරන්න හදපු පන්සල් වලට කිව්වේ සිගුරට් කියලා. ඒ පන්සල් වල හිටපු පූජකයන්ට සමාජයේ ලොකු තැනක් තිබුණා. මේ තියෙන්නේ ඔයගලන්ගේ අච්චු පොතේ තියෙන සිගුරට් දේවාලයක්. පැරණි ඌර් නගරයේ පිහිටි මෙසොපොතේමියානු සිගුරට් දේවාලය. මෙසොපොතේමියානු වැසියන් ස්වභාව ධර්මයේ දෙවියන් ලෙස සලකා වැඳුම් පිදුම් කළහ. වර්ෂාව, සුළඟ සහ ගං වතුර එසේ දේවත්වයෙන් පූජාවට ලක්විය. තමන් ජීවත් වන්නේ ස්වභාව ධර්මයට අයත් එවැනි දෙවිවරුන් සතුටු කිරීමට බව ඔවුන් කල්පනා කළහ. මෙම දේව මණ්ඩලයේ ප්‍රධානියා අනු නමින් හැඳින්වූ දෙවියාය. පොළොවට අධිපති දෙවියා හැඳින්වූයේ එන්කිකි යන නමිනි. එන්ලිලි නමින් වන්දනාමානයට ලක් වූයේ සුළඟට සහ ගොවිතැනට අධිපති දෙවියාය. වෙළඳාම එයාලා ගංගාවල කුඩා නැව්වලින් වෙළඳාම් කළාය. කෑම බීම, ඇඳුම් පැළඳුම් ඒ නැව්වල ගෙන ගියා. උතුරු මෙසොපොතේමියාවේ හිටපු ඇසිරියන්වරු ගොඩබිමෙන් බූරුවන් පිට බඩු පටවගෙන වෙළඳාම් කළා. ඒ ගමට කිව්වේ තවලම් කියලා. සමාජය මෙසොපොතේමියානු සමාජයේ කොටස් 4කට බෙදිලා තිබුණා. පූජකයෝ ඉහළ පන්තියේ අය, පහළ පන්තියේ අය සහ වහල්ලු. පූජකයෝ තමා ගොඩක් බලවත්. එයාලා ආගමික වැඩවලට අමතරව බෙහෙත් දොස්තරලා විදියටත් කටයුතු කළා. කුඤ්ඤාක්ෂර මෙසොපොතේමියාවේ මිනිස්සු තමයි ලෝකයේ පරණම අකුරු ක්‍රමය හොයාගත්තේ. ඒකට කියන්නේ කුඤ්ඤාක්ෂර කියලා. ඒ අකුරු ලිව්වේ මැටි පුවරු වල උල් කූරකින්. මුලින්ම පින්තූර ඇඳලා පස්සේ ඒක අකුරු බවට දියුණු වුණා. ඒ මැටි පුවරු වල වෙළඳාම් ගැන ගොඩක් දේවල් ලියලා තිබුණා. ගිල්ගමෙෂ් වීර කතාව. ගිල්ගමෙෂ් කියන කෙනෙක් කුඤ්ඤාක්ෂර වලින් ලියපු වීර කතාව තමයි ලෝකයේ පරණම සාහිත්‍ය කෘතිය විදියට සලකන්නේ. මැටි පුවරු වල ලියන එක අමාරු වුවත් එයාලා ඒක හොඳට කළා. සමහර ලියුම් මැටි කවරවල දාලා යැව්වා. හමුරාබි කියන රජුරුවෝ හදපු නීති පොත තමයි ලෝකයේ පරණම නීති පොත. ඉතින් මං හිතනවා මම මේ ඔයගලන්ට අද සරලව කියලා දුන්න පාඩම, ශිෂ්ටාචාර පාඩම ඔයගලන්ට හොඳට තේරෙන්නේ නැති කියලා. ඉතින් මම ඊළඟ දවසෙන් මෙසොපොතේමියානු ශිෂ්ටාචාරය ගැන ප්‍රශ්න සමග ඉන්දුනිම්න ශිෂ්ටාචාරය ගැනත් ඔයගලන්ට සරල අදහසක් දෙන්න වීඩියෝවක් අරගෙන එනවා. ඉතින් එතකන් ඔයගොල්ලෝ අනිවාර්යෙන් මගේ YouTube channel එක subscribe කරලා අනිත් අයට share කරන්න. මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට හොඳට තේරුණා නම් like එකකුත් දාන්න.